මේ අපේ ඕගැනික් මෙතන අන්තිමට වෙනස් එකක් දාලා තියෙනවා මේ ඉවෙන්ට් එකක්. ඒකට උපතිනලින්ද රීසිනල ඒක අසාමාන්‍යක නැලිකට ආරම්භ කරනවා. පොඩි ඉස්සරහට එන්නේ. ඊට පස්සේ සජීවර්ති මේ උපතේ කතාව අනාස්ති මෙන්න තමයි කනට හඳුනන කියනවා. එයා කියනවා මේ හොඳ අයිඩියා එකක් මේ කැත්ත කියන්නේ මේ ෆෙමිනින් අදහසින් එක දෙයක් මේල් අදහසින් දෙකක් කියලා. මට හරි ඉන්ටරෙස්ටිං ඒ කතාව මේක කියපු. නෑ මං කිව්වේ දැන් ඔයා කිව්වා ඔය මේ ප්‍රදීප්ගේ වප්පිහියයි ඒවත් එක්ක ඔයා කැති පොළු ගැන කිව්වනේ. දැන් මං හිතන්නේ කාන්තාවන්ට පොළු නෙවෙයි හැබැයි කැති වප්පිහි මන්න ඒවයි ස්පෙසිෆික් යූස් එකක් තියෙනවනේ. පොල් කඩන්න අරවා කපන්න මේවා කපන්න. ඉතින් ඒවා ගැන තමයි අපි ඩොමෙස්ටික් ස්ෆියර් එකේ ගැනනේ අපි හිතන්නේ. ඉතින් ඒක not necessarily violence. මැනිකා ඒක එහෙම කිව්වට දැන් මං හිතන්නේ මේ මැනිකාගේ චිත්‍ර ගැන ඡායාරූප ගැන කතා කරනකොට මේ භූපතිගේ කදිම දේශනේ මං ඉල්ලන්න කැමති මේ අර අපි කතා කරන්නේ ගුරුකුල දෙකක් තියෙනවා වගේ ආකෘතිකවාදයයි සබ්ජෙක්ටිවිටි වාදයයි. නමුත් අද වෙනකොට ඒක එන්සෙම්බල් එකක් කියලා හිතනකොට කියන්න තියෙන තමයි මැටීරියල් කල්චර් දෘෂ්ටියකින් බලන්න පුළුවන් අපිට මැනිකාගේ ඡායාරූප දිහා ඒක තමයි මේ සමකාලීන කලාවේ තියෙන ලක්ෂණ. මොකද අර්ථයකින් තොරවත් ආකෘතියක් පවතින්නේ නැහැ. ඒක හරි ඉන්ටරෙස්ටිං අරගත්ත පින්තූරය අර බහානක මේකේ ආලෝකය පැටලා තියෙන එක. පැච්චක් තියෙනවා අපිට ඕක අර කරවාජියෝගේ අර ජේසුස් වහන්සේ අර ටැවන් එකේ දර්ශනයක් තියෙන අපි දක්න දෙවියන්ගේ ආලෝකය. එතකොට අපිට මැනිකා අවශ්‍ය වෙන්නේ නැහැ. පෝස්ට් මොඩර්න් කන්ටෙම්පරරි මේක අපි චිත්‍ර එක දැක්කට පස්සේ ඒකේ මැටීරියල් ෆෝම් එක අපි ඔබ්ජෙක්ට් එකක් නේ අන්තිමට මේක. ඒ ඔබ්ජෙක්ට් ඉස්සරහට ගියාම මැනිකා කිව්වට මේ කැත්ත මේ මත ෆෙමිනින් කියලා කැත්ත පිළිබඳ අර්ථකථනය මේ අපි හැමෝටම තියෙනවා. කැත්ත අයිති මැනිකට නෙමෙයි නේ. නමුත් එතකොට 83 දැක්ක, කොළහල දැක්ක, රෝම දැක්ක අපි තමයි අර්ථය කියන්නේ. අර පරණ කතන්දරෙන්නේ ටෙක්ස්ට් එක ඕතේ මැරෙන කියවන්න උත්පත්ති ලබන්න නම් එයා මැරෙන්නේ. author has to die. එහෙමනේ ඒකට අපි පිළිගන්නේ උත්පත්ති ලැබනවා කියලා කියන්නේ සෝෂල් අර්ථ ටික එන්ගේජ් වෙන එකයි කිව්වේ. ඒ කියන්නේ සෞන්දර්ය ලස්සන මත නෙමෙයිනේ. අර චිත්‍රය හරි ලස්සන හරිම වැදගත් චිත්‍රයක් මේ ගෙන්නපු එක අර ඩිවයින් පැච් එකක් වැටලා තියෙනවා. එතකොට මේ භූමි දර්ශනය. එතකොට ඒක ඉස්සරහට ගියාම මොකද්ද මේ භූමි මෙතන පොඩි අයිරනියක් ඇති කරනවා. ඒ ඡායාරූපේ කියන්නේ මට ඒක හරිම මැනිකා මොහොමිට බොහොම මැජික් නෝනා කෙනෙක් නේ මගේ ඉතින් අපේ පරණ යාළුවානේ මේ. එයාට කවුරු නැතුණත් ආටිස්ලා හිටියා. ඒක මේ ඒක කියන්න ඕනේ. තීර්ථත් එක්ක හිටියා මම මේ මිට අවුරුදු 18 ඉස්සෙල්ලා රචනයක් කිව්වා මැනිකාගේ ඡායාරූප ගැන. 10 15කට විතර ඉස්සෙල්ලා. මම කියන්නේ හැදී මැනිකාගේ චිත්‍ර සහ සමකාලීන කලාවට ඇතුල් වෙන්න නම් මේක එක්තරා විදිහට අපේ චිත්‍රත් මේ අවස්ථාවේ බැර ගන්න පුළුවන් අවස්ථාව. පළවෙනිම දේ මේ චිත්‍රයේ තියෙන ද්‍රව්‍යමය තත්ත්වය සමග සම්බන්ධ වෙන්න බලන්න. ඇයි මේ ඉඩ ඉතුරුනේ කොහොමද මේ මොකද අර්ථයකින් තොර කිසිම ද්‍රව්‍යයක් පවතින්නේ නැහැ අපිට අනුව. ඒතකොට ඒක දැන් මොකද කියන ආකෘතිය සහ අර්ථය කියලා දෙයක් වෙන් කරන්න බෑ. දැන් උදාහරණයකට දැන් ඉනෝකාගේ මේ ඇඳුමයි ඉනෝකයි වෙන් කරන්න බෑ. දැන් මම දැන් හොඳ අද එනකොට කතන්දරයක් ඇඳලා බොත්තම් මෙතනටම දාලා සුදු ෂර්ට් එකක් ඇඳලා මම මේක ප්‍රසන්ට් මේ ආකෘතිය මම හරි ගස්ස ගත්තා. මම අද කියන දේ මම දන්න වැඩි දිනෙක ඕක තිරගන්නෙත් නෑ. මම හැමෝම පටලවනවා කියලා මම දන්නන් ඉඳ අයත් අද ඉතයි වැදගත්තාට වෙන දයින් තාටනේ සුදු පාට දගෙනලා මැඩිකත් අද හරි වෙන so no the structure and the meaning is one and the same. අපි හිතන්න බෑ ඔය අර මොඩර්නිස්ට් කතන්දර. එතකොට මැනිකා අර මං කිව්ව බිත්තිය හිල් කරා කියලා කියන්නේ ප්‍රැක්ටිස් එකක් හරහා මැනිකා දැන් තමයි කොහොමද
අපිට ඒක තේරුම් ගන්න මැනිකා දැන් එයා මැනිකා කියන්නේ ආ තියරි ගණන් ගත්තේ නැහැ කියලා doesn't matter නේද? ඒක හරහා මේ මගේ චිත්‍රයේ අර්ථය පවතින්නේ මගේ චිත්‍රය තුලමයි. එකෙන් කියන්නේ නැහැ ඉන්ඩෙක්සිකැලිටි එක සම්පූර්ණයෙන්ම මැකුවා කියලා. ඒක තියෙනවා අර මම අර දැන් මේක මගේ දේශනයක් වෙනවා. මෙහෙම එකක් තියෙනවනේ. මං හෝ කවුරුවත් නිර්මාණ කරන ෆොටෝග්‍රාෆ්ස් හෝ චිත්‍ර හෝ whatever. ඒ අපේ ඔළුවේ තියෙන ඩේටාබේස් එකෙන් එන්නේ. ඉතින් එක ඒවා තියෙනවා. like maybe Caravaggio's thing. එක ඒවා මගේ ඔළුවේ තියෙනවානේ. ඉතින් ඒවා හරහා තමයි මොකක් හරි මම දකින්නකොට මම හිතන්නේ මෙන්න මෙහෙම මොකක් හරි කරන්න පුළුවන්. or those two will tie together. එහෙම subconscious එකේ වැඩ කරනවනේ අපි දන්නේවත් නැහැ. මම පෙරක් වෙලාවට මගේ ෆොටෝග්‍රාෆ්ස් දැක්කම කියන්නේ පින්තූරේ මෙහෙම කම්පියුටර් එකේ හෝ print එකක් දැක්කම තමයි හිතන්නේ this is what I must have been ඒකක් තියෙනවනේ නිකන් අර conscious and subconscious මේවා. එනකොට මට අවුරුදු 13ක් 14ක් විතර වගේ මම දැක්කද මේ පොල් ගිදින මන්දේ කෑගල්ලේ කරපු වෙන. ඒතර අපිට බෑ එකෙන් ගැලවෙන්න මෙයා. ඒ කියන්නේ අපි කියන හදන විතරම එකක් නේ කියන්නේ visual text එකයි කියන්නේ අපිට අපේ language කියලා කියන එක ඒක social product එකක්. නේ භාෂාව දෘශ්‍ය භාෂාවත් සමාජමය නිර්මිතයක්. එතකොට මැනිකයි මමයි ඉනෝකයි භූපති ඔක්කොම ගන්න එතනින් තමයි අරගන්නේ. අරගෙන මම මගේ ඡායාරූපය ගන්නවා. නැත්නම් මගේ චිත්‍රය අඳිනවා. ඒ ඔක්කොම ඔඩියන්ස් එකටත් ඇයිද? ඔඩියන්ස් එකත් ඒ පාට අරන් තියෙනවා. එතකොට ඔඩියන්ස් එකේ අපි කියන දේ තමයි එක කියවන එක. ඒකයි අපි කියන්නේ contemporary art ඉදිරියේදී අපිට ඕනේ active part, active audience එක. passive නෙමෙයි. අර තනිකර formalism aesthetics වල ඉන්නකොට ඒක intuitively එකට සම්බන්ධ වෙන්න ඒ අපි හිතනවා. අද අපිට ඕනේ නෝ ප්‍රශ්න අහන්න. ඩයලොග් එකක් සම්බන්ධ කරගන්න. ඒක ඩයලොග් එක කරන්න ඔයා නැවත චිත්‍රය හරි ගස්සන්න ඕනේ. නැවත ඡායාරූපය හරි ගස්සන්න. දැන් අපි දැන් මේ අද දේශනාවේදී භූපති කරපු හොඳම වැඩේ තමයි අර මෙයා කියපු බර භයානක මොකද්ද මිසයිල් ආරෝමය සිද්ධ වෙන ලෑන්ඩ්ස්කේප් එකට ලයිට් පැච් එක ආපු එක ඒ කියවපු එක. එතකොට ඒක මමත් කියෙව්වේ මම හිතන මම කියපු කෙලිම ආටිස්ට්‍රි වල මම දන්න මොකද ඒකයි මම කියන කරුණ අහු වෙනව නේද? මොකද භාෂාව is a social product එකක් කියලා දැනගන්න. ඒතර මම මගේ ශෛලිය ගොඩනගා ගන්නවා. දැන් මම මේ කතා කරනකොට කිසිම වචන වර්ගයක් පාවිච්චි කරනවානේ. ඒක ඔයාලට ඔයගොල්ලන්ට තේරෙන්නේ. ඔයගොල්ලොත් ඒ වචන දන්නේ හින්දා. ඒක තමයි ඡායාරූප ඔය ටෙක්ස්ට් එක එහෙම අර මම ගත්ත ඒකනේ අර මගේ අන්තිම ස්ලයිඩ් එකේ මම දැක්ක ගායත්‍රි ස්පිවක් කියපු වාක්‍යයක් මම දාගෙන හිටියේ. පඨිතයේ ඉදිරියේදී පඨිතය මේ විචාරකයා හෝ විශ්ලේෂකයා වෙන්න ඉස්සෙල්ලා පඨිතයත් එක්ක ඒ හොරකමේ යෙදෙන්න. The text, I become an accomplice of the text before I make the text my analyst or my critic කරන්න ඉස්සෙල්ලා. ඒතකොට මගේ ඉල්ලීම මැනිකාගේ ඡායාරූප හොයවා ඉනෝකාගේ ඡායාරූප ඉස්සෙල්ලා ඉනෝකත් එක්ක ඡායාරූපේ ගන්න. ඒ හොරකමේ යෙදෙන්න. accomplice කියන වචනේ ගැලපෙනවා හොරකමේ යෙදෙනවා කියන එක. හරිද? එතකොට තමයි කියවන්න ගොඩ නැගෙන්නේ. ඔයගොල්ලන් ප්‍රශ්න අහන්න බැරිකමක් හිතනවා නම් හිතෙන්න. මොකද ඔයගොල්ලෝ you not becoming an accomplice of Manika. Manikaගේ කරපු cowardly වැඩ කපටි වැඩේ ඔයගොල්ලෝ කරන්න වෙනවා. ඒක තමයි අද ඩිමාන්ඩ් එක අද ඉල්ලන දෙයක් ඔඩියන්ස් එකෙන් අද. ඒක තමයි ඒතකොට මම කිව්වේ මේක අද මට කියන්න අමතක වුණා. මැනිකා මම දැක්ක ඉතාම බෝරින් දේවල් හරිම ඉන්ටරෙස්ටිං ආර්ට් බවට මැනිකා පත් කරා කොහොම හරි. මම හිතුවා කොහොමද මේ ඉතාම නීරස කිසිම වැදගත්කමක් නැහැ කියලා හිතන දේ රූප ටිකක් ඉතාම රසවත් රූප බවට මැනිකා කරලා තියෙනවා. අන්න ඒක තමයි මම අර මේ පටලෝ අර උදේ නෙමෙයි ඉස්සෙල්ලා කතා කරනකොට කියන්නේ ඒකම තමයි භූපති අසුනුත් මේ කරේ. ඒ සඳහා අපි ඇක්ටිව් පාර්ටිසිපන්ට් ලැබෙන්න වෙනවා මේ දෘශ්‍ය අයිති පොදු එකත් එක්ක ගනුදෙනු කරන්න. හරි රොහන්ත ආවාගේ ප්‍රශ්න අහන්න ඉන්නේ ඒක හොඳයි. මැනිකා හිතන්නේ මොකක්ද? මැනිකාගේ මම දන්න විදියට නම් මැනිකාට බොහොම හොඳ සම්බන්ධතාවයක් තිබ්බ තාත්තා එක්ක
මැනිකාගේ හීරෝ කෙනෙක්. හරි? එයාගේ පොලිටික්ස් මැනිකා මේ ආකාරයක ඡායාරූප ගන්න කරපු බලපෑම මොකක්ද කියලා මැනිකා හිතන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ දැන් මේක හීරෝ කෙනෙක් නෑ ඒක නෙමෙයි මම කියන්නේ මම අර එනිකා දුර්ගතේ අවුරුදු 17 විතර වෙනකන් ඊට පස්සේ හීරෝ කෙනෙක් වුණේ නෑ ඉන්ෆ්ලුවන්ස් එක තිබ්බේ මං හිතන හැටියට එයා කවුද කියලා කවදාවත් නිකන් හැන්ඩල් එකක් තිබ්බේ නැහැ. එයා කවුද මොකද එයා එහෙ ඉන්නකොට වෙන කෙනෙක් මෙහෙ ආවම වෙන කෙනෙක් වගේ වුණා. වෙනම වෙනස්ම නෙවෙයි. නමුත් මෙහෙ ආවම පොඩ්ඩක් හියුමන් ගතිය වැඩි වුණා. ඒ පැත් එහෙ ඉන්නකොට එච්චර අර පොලිටිකල් ෆිගර් එකක් හැටියට වැඩි හරියක් හිටියේ. එයාගේත් එක ප්‍රශ්න he had a very difficult childhood and adulthood. ඉතින් මේ emotional connection එකක් කියලා it was very difficult for him to express it. එයාගේ ඉන්ෆ්ලුවන්ස් එක තිබ්බේ මම එයා කවුද කියලා හොයන එකයි එයාගේ තිබ්බ ප්‍රින්සිපල්ස් මං හිතන්නේ මම දන්න ඔක්කොම වාමාංශිකයෙන් ඒ කියන්නේ අම්මලා තාත්තලාත් එක්ක ආශ්‍රය කරපු කට්ටිය සමාජ පක්ෂ හිටපු කට්ටිය එයා විතරයි මම දන්න තරමට බැංක් එකක් තිබ්බේ නෑ සල්ලි තිබ්බේ නෑ ඔක්කොම තිබ්බ දේපොළ ඔක්කොම ප්‍රතික්ෂේප කරා ඉතින් එයාගේ අර ප්‍රින්සිපල් එක එයාට තිබ්බා එයාගේ ප්‍රින්සිපල් ලයිෆ් ඉතින් මං හිතන්නේ ඒක තමයි මම නිකන් ඒක හොයාගෙන යන එක එයා කවුද කියලා හොයාගෙන යන එක තමයි වැඩි හරියක් මට. ඔය මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක මේ ෆොටෝග්‍රැෆි මේ ශාස්ත්‍රය තෝරගන්නේ ඒකට බලපෑමක් කරාද? මේ ආකාරයක ඡායාරූප ගන්න ඒක බලපෑමක් කරාද නැත්නම්? ඒ ආකාරය කරන එක මට හිතන් එහෙම කියන්න බෑ මේ ඩයිරෙක්ට් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. නමුත් මොකක් හරි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන්න ඇති නේද? දැන් මගේ ඉස්සෙල්ලා මගේ තිබ්බේ ඒගොල්ලන්ට රියැක්ෂන් එකක් හැටියට මගේ ජීවිතය ගත කරේ. කියන්නේ කවදාවත් පක්ෂ මේවා එහෙම ඇත්තටම මම ලේබර් පාර්ටි එක ජොයින් කරා එකපාරක්. ඒක මම පස්සේ හැබැයි මගේ නිකන් ඩිසිෂන් එකක් තිබ්බා I'm not going to join any party or be involved in all this left politics and all right. හැබැයි ඒක ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වුණා මගේ ජීවිතේ. මම කවුද කියලා. And I think also I'm not religious at all. I went to a Buddhist school, which is probably why I'm not religious. But I consider myself to live by certain Buddhist principles. I try to succeed with that. මේ පොරොන්දු වෙන රහතර මොකද කියන්නේ මම කලින් කියන්නේ මේ මම කියන්න ගියේ අර මේ මම හිතන්නේ මැනිකාගේ උත්තරේනුත් ඒක මම ප්‍රතික්ෂේප කරන්න ගිස්සෙත් මම හිතනවා ඒකේ අනිවාර්යෙන් ඉතාලම ඉන්ටරෙස්ටිං ඩයිනමික් එකක් තියෙනවා විශේෂයෙන් අර කැත්ත සම්බන්ධයෙන් කියපු දේ සමහරත් ඉන්ටරෙස්ටිං එක අර ඔයා කිව්වම මේක අර ෆෙමිනිටි අප්‍රෝච් එකයි නේ ගෑනු කෙනෙකුගේ අප්‍රෝච් එකයි ඒක නමුත් මම හිතන්නේ මේ මම නැවත අවධාරණය කරන්න ඕනේ අර මම කතා කරද්දී කියන්න උත්සාහ කළා වගේ ඒ කියන්නේ මම හිතන්නේ ඒකෙන් පවා ඉන්ටරෙස්ටිං දේ තමයි එකක් මේ මම හිතන්නේ මැනිකාගේ ආර්ට්ස් කොහොමද හැදුනේ කියන එක අපිට කතා කරලා එහෙම ඒක හොයාගන්න පුළුවන් කියලා. ඒක හරි අමාරු වැඩක් මම හිතන්නේ ඕනම ආටිස්ට් කෙනෙක්ගේ මෙන්න මේ හින්දායි ආර්ට් කරන්නේ හරි මෙන්න මේක හින්දායි ආර්ට් වර්ක් එක ආවේ කියලා නම් කියන්න හරි අමාරුයි. නමුත් එක දෙයක් මම පින්තූර කාලෙකින් ඉඳන් බලනකොට මැනිකාගේ පින්තූර මට නිරීක්ෂණය වෙච්ච දේ තමයි ඒ කියන්නේ හරිම ඒක හරි අමාරුයි. මම හිතන්නේ අපි හැමෝටම ඒක කරන්න පුළුවන් කියලා. හරිම ස්පෙસિෆික් අර කිව්වා වගේ මම හිතනවා අපි අද කතා කරද්දිත් මැනිකාගේ පෞල් පසුබිම ගැන ගොඩක් හෙළිදරව් වෙන ආකාරයකට සාකච්ඡාව මෙහෙවන්න උත්සාහ කරේ. අර මම කලින් කිව්ව දේ ඒක හරි ඒ කියන්නේ අපිට නූතන කලාවේදී කිව්වේ යුනිවර්සල් ස්ට්‍රක්චර් එකක් ක්‍රියේට් කරන්න. සිම්බල්ස් හරි මොනවා හරි නේද ආර්ටිස්ට්රි එක ඇතුලේ තියෙන යුනිවර්සල් ස්ට්‍රක්චර් එකක් ඔයා ආර්ට් වර්ක් එකේ ක්‍රියේට් කරන්න. ඒකෙන් ඔයාට particular සුවිශේෂී substance එකක් effect එකක් ලැබෙනවා කියන එක. ඒක තමයි නූතන කලාවේ ව්‍යුහය. බහුතරක් නූතන කලාව ප්‍රතිපල. මම 99%ක්ම.
මෙන්න මේක සම්පූර්ණයෙන් කඩ පිට හැරෙවුවා කියන එක තමයි අර ජගතුත් කිව්වා වගේ හරිම නීරස වස්තු එක පැත්තකින්. ඒ කියන්නේ සම්මත ආර්ට් වර්ක්ස් විශේෂයෙන් චාරුප ශිල්පී නේද? මේ හේමන්තත් චාරුප ශිල්පීන් ලංකාවේ ගන්න ජනප්‍රිය වස්තු තියෙනවා. බයිසිකල් එකක් ගත්ත විදිය බලන්න බයිසිකල් කියන්නේ ඔය බයිසිකල් එක තිබ්බ අර පින් හෝල් එකකින් ගත්ත. මම හරි ආසයි ඒකට. ලංකාවේ හරිම ජනප්‍රිය කලාත්මක වස්තුවක් ෆොටෝග්‍රැෆි එක්සිබිෂන්ස් වල බයිසිකල් එක කියන්නේ. බයිසිකල් එක ගත්තේ නැත්නම් එයාට ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට බෞද්ධිස්ම වෙන්න බැරි තරමට. ලංකාවේදී ඉන්දියාවේදී පුෂ් බයිසිකල් එක කියන්නේ අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක ගත්ත නැත්නම් එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙමෙයි කියන්නේ. එතකොට මේවා උනත් එයා හරිම පර්සනල් a personal day as it is. කොටින් මෙයාගේ එයා නොවන එයාගේ පවුල පින්තූර ඇල්බම් එක පවා as it is හරිම ස්නැප්ෂොට් විදියට ගේනකොට එක චාරුපයක තියෙනවා ඒකේ කොලොනියල් පැත්තට යනවා. අනිත් පැත්තේදී යක්ෂ විද්‍යාවක දේශපාලනාර්ථික වෙන්න පුළුවන්. අනිත් පැත්තේ ස්පේෂල් නේද අපි ජීවත් වෙන built environment එක. මෙතන මේ මගේ ගුරුවරු වගේ මම සලකන ආකිටෙක්ට් සකීපු දෙන්නෙකුත් ආකිටෙක්ට් කෙනෙකුත් ඉන්නවා මෙතන මధుර ප්‍රේමදී වගේම. ඒ කියන්නේ අපේ built environment එකත් මම හිතන්නේ මඩුවන් වෙලවලුව ඉඳලා කොළඹ කොටුව දක්වා නේද? very interesting. එයාගේ ඒ පින්තූරට එක පැලට තිබ්බොත් මම හිතන්නේ ඒවා කන පල්ලමේ ගහලා කියලා. අපි කල්පනා කරන්න ඕනේ ලංකාවේ චාරුප ඉතිහාසයේ තියෙන පින්තූර කීයක් මනික අරන් නැද්ද කියලා. ඒකත් හරි වැදගත් මම හිතන්නේ මනික අවස්ථානකට කරන්නේ. ලංකාවේ චාරුප ඉතිහාසයේ තියෙන ගොඩාක් කලාත්මක වස්තු කියලා කලාත්මක ආකෘති කියලා අපි පිළිගන්න කීයක් මනික අරගෙන නැද්ද කියලා ඒගොල්ලන්ට අර ඉඳ එක වෙහෙර. එකට ඒ සමකාලීනව ඉඳගෙන මනිකා චාරුප ශිල්පය පටන් ගන්න 70 දශකයේ අග මම හිතන්නේ හෙන්රි රාජකරුණා රෝහණ විජේතුංග නේද? එම්.එස්. වීරකෝන් මේ જાතියේ විශාල චාරුප ශිල්පීන් ප්‍රමාණයක් ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තියෙද්දි තමයි මනිකා එංගලන්තේ කාලයක් ඉඳලා ඇවිල්ලා මෙහෙන් වැඩ කරේ පහුවෙලා. නමුත් ඒ පින්තූර ගන්න මම හිතනවා මේ මනිකාගේ මයිකගේ ඩිස්කෝස් එකක් කියලා. ඒක මම හිතනවා අර මම නැවත සරලව කිව්වොත් ඒ කියන්නේ එයාගේ පුද්ගලික දේවල් පින්තූර විදියට තියෙන්නේ. ඒක ලංකාවේ විශාල ඓතිහාසික සමතතා ගොන්නකට ඉන්වයිටිං එක බොහොම ඕපන්ලි ඉන්වයිටිං. ඉතින් ඒකෙම තමයි මම හිතන්නේ අර වගේ අපි අතර අර්ථකථන කොන්ෆ්ලික්ට්ස් උත් ඇති වෙන්නේ. ඔයා කියන මම මේ කුස්සිය එකත් ගත්තේ කියලා මම හිතන්නේ. විශේෂයෙන් 90 දශකයේ කලා ශිල්පීන් මේ කැත්තට මම හිතන්නේ ගැලවෙන්න බැරි විදිහේ අර්ථකථනකුත් දීලා තියෙනවා. ඒක සම්බන්ධයක් කලාත්මක වස්තුවක් තමයි. ඉමේජ් අතර සාකච්ඡාවක් තියෙනවනේ. ඔව්. සාමනිකා මට හරි ඉන්ට්‍රස්ටිං ඊට පස්සේ ඔයගේ 2000 කාලේ ගත්තයි කියලා කිව්වම තවත් ඉන්ට්‍රස්ටිං. මොකද මම 70 ගණන් වල ඉඳන් 2000 වෙනකම් මෙහි හිටියේ නෑ. හිටියේ නේ. So all that the symbolism of the katta and manne and whatever I missed. පොඩ්ඩ හැබැයි 83 හිටියා මෙතන මෙහෙදී. It was very much July. That time. මේ ජගත්කි ගන්නවල ජගත්කි වල මේ මැටීරියල් දැන් අර මෙහෙම වලින් ඒවට සිම්බලිසම් තියෙනවා. එතකොට අපි පින්තූරයක් කියවනකොට අපි ගොඩක් දේවල් දැනගෙන ඉන්නවා කියන්නේ. මැනිකලි. හැබැයි රූපතික කතර කි රූපතික වල ට්‍රාන්ස්ලේට් ඒ ෆැක්ටර් එක කියන්නේ. එතකොට මම සමහර මට එතකොට අර අපි දැන් ඔඩියන්ස් එකේ ප්‍රශ්නේ ඒකයි. අපි මේ පින්තූර ගැන ගොඩාක් දැනගෙන ඉන්න ඕනද? අපි මේ වගේ ප්‍රශ්නයක් කරලා අහන්න. එහෙම එකක් කියලා නෑ එහෙම ඒක මං කියන්නේ ඒක අනිත් පැත්ත ඕනේ නෑ කියලා. ඕනේ නෑ කියලා කියන්නේ මැටීරියල් කල්චර් කියලා කියන්නේ. ඒක අපි මේක සමාන වෙන්න මේක පුරාවිද්‍යාව හරහා ගොඩනගාගත්ත තර්කයක් මේ. මොකද අපිට මේ මෙතන තියෙන්නේ ද්‍රව්‍ය නෙමෙයි ද්‍රව්‍ය සංස්කෘතිය. ඒ ද්‍රව්‍ය සංස්කෘතියක් කියලා කියන එකෙන් කියවෙන්නේ මේ ද්‍රව්‍ය තුළ කේතගත වෙලා තියෙනවා විවිධාකාර සමාජ සංස්කෘතික සහ දේශපාලනික අර්ථයන්. මේ කාපට් එක රෙඩ් වීම, ඔය පුටු රතු වීම තුළ තියෙනවා අහම්බයන්නේ මේවා ඩිසිෂන්ස් වගේ. ඒවා තුළ අර්ථයන් තියෙනවා. එතකොට ඒ වගේම ඒකින්ද තමයි අපි එකට මැටීරියල් කල්චර් කියලා කියන්නේ. නැත්නම් අපි ඔක තමයි අපි කියන්නේ අපි ඔකට කියන්නේ මොක සංවර්ධනය වෙච්ච අධ්‍යයන කලාපයක්. එතකොට අපි චාරුපයක් ගත්තාම දැනුවත් හොන් ගොඩක් වෙලාට අහසදියා බැලුවේ නෑනේ මෙයා. ඉඳලා හිටන්නේ අහසදියා බැලුවේම ගොඩනැගිලි දිහා ගෙවල් ඇතුලේ. it's full of material culture. එතකොට තියෙන්නේ මේ මැටීරියල් කල්චර් එක කියවනවා කියන්නේ අපේ චිත්‍රවල තියෙන එක අදන්දරේ. අර චිත්‍රය කියවන්න පටන් ගත්ත කෙනෙක්. ඒකින්ද මෙයාගේ ජීවිතේ කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට. ඒකෙන් කැන්සල් වෙන්නේ නැහැ අර ප්‍රශ්නේ. ඒ ප්‍රශ්نين අපිට දෙවන
ගැඹුරු ලේයරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඇයි යා මෙවැනි මාතෘකා තෝරගත්තේ? ඒ මාතෘකා සහ left politics අතර තියෙන සම්බන්ධය ගොඩක් දුරට තියෙනවනේ මෙයාගේ මේ මාතෘකාව තුළ left politics අතර සම්බන්ධය. තාත්තා මිස්ටික් වුණාට තාත්තා සොයා ගැනීමක් තියෙන ගතිය අර අහු ප්‍රශ්න ඉතින් වැදගත් ප්‍රශ්නයක් කියලා මම සලකන්නේ. ඒක ඉතින් හැබැයි ඒක වෙනම අධ්‍යයනයක්. ඒක මේ සංකීර්ණ අධ්‍යයනයක්. ඒ සයිකොලොජිකල් සබ්ජෙක්ට් එක ගොඩනගන්න යෑම. ඇත්ත වශයෙන්ම මේ ගොඩනගන්නේ මොකද්ද කියලා අහුවොත් ඒ ප්‍රශ්නේ ඔස්සේ හිතුවොත් you may be recreating your dad here in the final analysis. Well, I'm not Freud or Lacan to do say anything, but I see like හොඳ වැදගත් ප්‍රශ්නයක් ඒක. හැබැයි මොකද්ද මෙයා මේ ගොඩනගන්නේ මේ ප්‍රශ්නේ මොකද? මැනිකාගේ අධ්‍යාපනයයි අර මේක ගත්තාමයි මේක ඇස්සේ තියෙන මේ යාගේ අපේ දුරාවලගේ සම්බන්ධය ප්‍රදල සම්බන්ධය තියෙන සම්බන්ධයයි මැනිකා භාෂාවයි අධ්‍යාපනය ඔක්කොම එක්ක මොකද්ද මේ අන්තිමට මේ ගොඩනගන්නේ? anyway මට ඔකට යන්න බෑ. නමුත් මම කියනවා it's a very good හොඳ වැදගත් අංශයක්. හැබැයි අද සාකච්ඡාවට ඒක හරි අමාරුයි ගන්න දැනට. මම කියපු දේ වෙනුවෙන් මම පොඩ්ඩක් මම ඒක පැහැදිලි ඇයි කියලා කියන්නම්. ඒ කියන්නේ මම කිව්වේ ඇයි මෙහෙම දැන් මැනිකාගේ පින්තූර මම අර ඉනෝක ඇහුවේ ඒකනේ මම කිව්වනේ මේ මැනිකාගේ වගේ පින්තූර ගන්න කෙනෙක් නූතන කලාකරුවෙකුටත් වඩා පොඩි බලහත්කාර ඉල්ලීමක් තියෙනවා එයාගේ මුළු ආර්ට් ප්‍රැක්ටිස් එක ඇතුළට එන්න කියලා. ඒ මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්න අමාරු වෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන්. මම හිතනවා ඒකට ප්‍රධානම දෙයක් කියලා අපේ ඒ කියන්නේ ඩොමිනන්ට් විශේෂයෙන් ලංකාවේ දැනට තියෙන ෆොටෝග්‍රැෆි කල්චර් එක ගත්තාම ඒකේ ඩොමිනන්ට් අධිපති ආකෘති තියෙනවා ගොඩක්. මෙන්න මේවා තමයි පින්තූර කියන්නේ කියලා. ජගත් වෙන්නවා වගේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකක් වෙනම තියෙනවා. වෙඩින් කිව්වොත් මෙන්න මේ වගේ වෙන්න ඕනේ වෙඩින් කියලා ෆෝමියුලා එකක් තියෙනවා. ආර්කිටෙක්චරල් ෆොටෝග්‍රැෆි කිව්වොත් මේ වගේ වෙන්න ඕනේ. ඒ වගේම එකක් තියෙනවා කලාත්මක ඡායාරූපය අනුත් මෙන්න මේ වගේ තමයි කියලා highly crafted ෆෝමියුලා එකක් තියෙනවා. highly crafted තමයි බලහත්කාරයෙන් හදපු ආකෘතියක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔයගොල්ලෝ අපි හැමෝම ඉන්නේ. එතකොට මේ වගේ පින්තූරයක් ආපුවම අපි බලනවා මේක ස්පෙෂල් නෑ නේ කියලා තමයි අපිට එන්නේ. මේක අර පරණ අර්ථයෙන් නේද? මේක හරිය අනේ මනත් ගන්න පුළුවන් නේ කියලා. මනත් ගන්න පුළුවන් නේ කියලා. මේක මේ අපිටත් ගන්න පුළුවන් එකක්. මම ඒක අර කිව්වේ. මම ඉංග්‍රීසි කතා කරන හින්දාද ඔයගොල්ලෝ මෙයා ගැන කතා කරන්නේ වගේ එකක් කියලා. එතකොට ඒ කියන්නේ මම ඒක ඇතුළට ඒක හැබැයි අපි පරිස්සමින් බලාගෙන යනකොට තමයි තේරෙන්නේ නෑ මේක ඔක්කොම දේවල් අරගෙන නෑ. ඔබ දකින හැම එකම අරගෙන නෑ. ඒතර යාගේ ජීවිත කාලය ඇතුළත ජීවිත කාලය පුරාවට සටන් කරන මම හිතන්නේ ක්ෂේත්‍ර කීපයයි තියෙන්නේ. තේමා කීපයයි තියෙන්නේ මැනිකාගේ. හොඳට පරිස්සමින් බලපුවම මම හිතනවා අන්න ඒකට ඇතුල් වෙන්න අපි බරපතල විදියට ලංකාවේ දැනට ගොඩ නැගිලා තියෙන චාරූප කතිකාවේ සංස්කෘතියෙන් මම හිතනවා බරපතල ඛණ්ඩනයක් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒක චිත්‍ර ශිල්පයේ වෙලා තියෙන්නේ ජගත්. චාරූප ශිල්පයේ මම හිතන්නේ චාරූප කලාවේ ඉතාම අඩුයි. ඉතින් මම හිතන්නේ මැනිකව මෙච්චර කාල මගහැරෙන කොටත් ඉඳලා හිටලා කෙටි මම හිතන්නේ කතා කරලා තියෙන ගොඩක් චිත්‍ර ශිල්පීන් හරි කවුරු හරි. දැන් ඒ කියන්නේ දැන් මම හිතන්නේ හේමන්තගේ ලිපිය ගත්තත් හේමන්තගේ අප්‍රෝච් එක තියෙන හේමන්ත තෝරගත්ත පින්තූරෙත් හරි ඉන්ටරෙස්ටිං අනිත් පැත්තට. මේක විවේචනයක් නෙවෙයි. නමුත් මම හිතන්නේ හේමන්ත හැදිච්ච සංස්කෘතියත් එක්ක හේමන්තට එන්න බෑ කොන්ටෙම්පරරි එකට. කොන්ටෙම්පරරි ඒ කියන්නේ මැනිකාගේ පින්තූරවල තියෙන කොන්ටෙක්ස්ට් එකේ නෙවෙයි හේමන්තගේ ඇනලිසිස් එක තියෙන්නේ. හේමන්තගේ විශ්ලේෂණය තියෙන්නේ. ඉතින් හේමන්ත ගොඩක් කරාට හේමන්ත පමණක් නෙවෙයි මම හිතන්නේ මැනිකා ගැන ලිව්වොත් ඒක ගොඩක් වෙලාවට ඒක හරිම රොමැන්ටික් හරිම මේ මොනවද කියන්නේ ඒකට මේ අලංකාරික ගොඩක් එක්ක තියෙන දෙයක් නිසා මැනිකාගේ විශේෂම මම හිතන්නේ මැනිකාව කොන්ටෙම්පරරි චාරූප කලාවේ ස්ථානගත කරන්න ඕනේ කොතනද කියන එක ගැන චාරූප කලාවේ ඉන්න අයට අදහසක් නැහැ. මම හිතන්නේ ලී ෆ්‍රැඩ්ලන්ඩ් විතරක් නෙවෙයි මේ කතා කරපු ගොඩක් චාරූප ශිල්පීන් ගැන මම හිතන්නේ සිංහලෙන් කවදාවත් ලියවිලා නැහැ. 960 ගණන් වල වැඩ කරපු අය ගැන තාම ලියවිලා නැහැ. සිංහල ලියවිලාම නැහැ. චිත්‍ර කලාවේ ලියවිලා තියෙනවා. සිනමාවේ ටර්කෝස්කිගේ ඉඳලා අද වෙනකම් මම හිතන්නේ මේ පැත්තෙන් ලංකාවේ චාරූප කලා සාකච්ඡාව කියන්නේ සෑහෙන කල්නිකුත් වූ සාකච්ඡාවක් එක්ස්පයර් ඩේට් කරපු සාකච්ඡාවක්. Yes please. මම කියන්නේ හැදුවේ දැන් මම අවුරුදු 20 ඉඳන් දැන් වෙනකම් මම ඔයගොල්ලෝ වයස කියන්නේ වෙනස් වෙනවනේ ඉන්ට්‍රස්ට් වෙනස් වෙනවා ස්ටයිල්ස් වෙනස් වෙනවා. ඉතින් දැන් මට හුඟක් ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ පොඩ්ඩක් ලෑන්ඩ්ස්කේප් මිනිස්සු නැතුව ඔව් මිනිස්සුත් එක්කත් ලෑන්ඩ්ස්කේප් එකත් මේවා කරනවා. හැබැයි we change right
So your styles, or at least mine changes. I go all over the place. So I think that's also a fact of life, that we all change. Your art has changed over the years, and probably your focus maybe also. So I think එකතැන නෙවෙයිනේ. බට වගේ ප්‍රශ්නයක් අහන්න දෙන්න. මං හිතන්නේ මේ ඔයාගේ චිත්‍ර අතර And I am quite romantic sometimes. Yeah, that's exactly what I'm going to ask you. චිත්‍ර කියන්නේ මේවා ඡායාරූප. ඔබ ඡායාරූප මේ එක ඡායාරූපයක් තිබුණාට මතකද දන්නේ නැහැ ඔඩියන්ස් එකට මතක ඇති. ජනලයක් තියෙනවා කොලොනියල් ඉරා බිල්ඩින් එකක. ඊට ඉස්සරහා මේසය තියෙනවා. ආලෝකය වැටලා මේ හිස් මේසයක් තියෙනවා. එතකොට ඒක මේ බොහොම සරල කොම්පොසිෂන් එකක්. නමුත් මම ඒ චිත්‍රය දිහා අපිට පුළුවන් අර මම එන්සම්බල් කියන විදිහට ගියාම ආකෘතිකවාදයේ තනිකර අහක් කරන්න ඕනේ නැහැ. නමුත් ඒ ආකෘතිකවාදයට අපිට පුළුවන් sociological and psychological analysis එකෙන් ඇතුළට එන්න. මොකද ඒක අපි හිතමු මනිකා මේ මේසුර තිබිච්ච බහන්න තිබුණ ඒවා හක් කළා ගත්තේ නැහැ. ඒක තිබිච්ච හැටියට ගත්තා කියලා හිතුවොත් එහෙම my first question as a viewer is why are you attracted to an empty table? මම ඒක කියන්නේ අපිට ඇතුළට එන්න පුළුවන් ක්‍රමයක් ඒක. හරි ලස්සනයි. ඒක ආකෘති වශයෙන් බොහොම වට මතකයි නේද මේ පින්තූරේ. හරි ඉස්සරහ තිබුණේ black and white හොඳ circle එකක් හරි ගස්සනවා. ඊට පස්සේ square ගති හතරස් ගතියක් සහිත ජනේලය තියෙනවා. ඒ ඉදිරියේ තියෙනවා circle එකක් වගේ පේන මේසය තියෙනවා. ඊට පස්සේ ඒ මේසයේ සුදු ගතිය මුළු චිත්‍රෙම sorry චිත්‍රයේ ඡායාරූපය සමා වෙන්න සෙන්ටර් පොයින්ට් එක බවට පත් කරනවා. ඊට පස්සේ නමුත් ඒක මේ ඡායාරූපය අපිට හඬගා කියන දෙයක් තමයි the emptiness of that thing නේ. මොකද ජනේලයේ තියෙන මේ ටික ජනේලේ වටේට තියෙන අර මේ බොර්ද මොකේ කැලේ අර මෙහෙම ඉර ටික ගොඩින් ඩීටේල්ස් පිට නමුත් මේසේ තමයි සැපේ ඩීටේල්ස් නෑ. ඒතර මම අහන ප්‍රශ්නයක් මම ඒක ගැන ලියන මාන තමයි why are you getting attracted to this emptiness here? කියන එක තමයි වැදගත්. ඒ කියන්නේ අපිට ඇතුළේ වෙන්න පුළුවන් එක ක්‍රමයක් ඒක. අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඒ ඡායාරූපේ. ඒතර කොයි ආකාරයේ මානසිකත්වයක්ද කොයි ආකාරයේ සමාජ දේශපාලන සංස්කෘතික ඇහැක්ද මේකට ආකර්ෂණය වෙන්නේ. සහ මම මේක ප්‍රශ්න කරුවාට ඒක නැවතත් මා පිළිබඳව ප්‍රශ්නයක් කරනවා. මම ඔක්කොම චිත්‍ර වලින් මම වැඩිම බලලා තියෙන තේ චිත්‍රය. ඒ මගේ හිතේ ගහලා තියෙන so you see the researcher become research. question ප්‍රශ්න කරන්න ඒකනේ පශ්චාත් නූතනවාදී ලේඛන කියන්නේ ඒකනේ වාට ලියන්න බෑනේ. අහසින් කියන වා ලේඛනය ප්‍රශ්න කර ගමන් තමයි පශ්චාත් නූතනවාදී post structuralist විචාර කියලා කියන්නේ. වා විචාරය කරන ගමන් වාවත් විචාරය වෙන්න ඕනේ. මම හිතේ ඒක හොඳ උදාහරණයක් කියලා අපිට මැනිකාගේ චිත්‍රවල තියෙන එක්තරා සංකීර්ණතාවක් එළියට ඇදලා ගන්න. මට කියන්න කොහෙද කවි කාලේ ගත්තේ? ඒක ගත්තේ 2000 something. But there was a time I'm still interested in both the absent presence and the present absence. That's the kind of thing that was very interested in. Have you read Bachelard's Poetics of Space? That book kind of made me think about that, I think. Anyway, whose absence are you? So it's whoever is, it's not very deep actually. No, but yeah. But, then that was at my cousin's house, and I was just interested in what it's an absent space, but there is a presence there. So that's what, and I think every house and space has that somehow. It's absent, but there is a presence, somebody's presence there. I think something like that. මේක ප්‍රශ්නයක්ද කියලා මම දන්නේ නැහැ. අදහස් දෙකක්. වෙනිකා. ඉතින් ඉස්සර සතුටු වෙනිකා ලස්සන පිටුරටක් දැක්කා. මම දැන් අපි දෙන්නගේ එයා තමයි ඉස්සර මගේ ෆොටෝස් ප්‍රින්ට් කරන්නේ කොච්චර අපි මේවා කරන්නද ඒ තමයි මගේ අදහස් කීපයක් තියෙනවා. එකක් මම පුද්ගලිකව එකඟ නැහැ හැඟුණාත්මක කර වෙන් කිරීමට. ඒ කියන්නේ නිර්මාණාත්මක කලාත්මක සහ ඩොකියුමන්ටරි නේද? ඩොකියුමන්ටරි. ඔය තුනට මට එක මම එකඟ නැහැ පුද්ගලිකව. දෙවෙනි කාරණේ. එතකොට දැන්
හේමන්ත අයියා කියනවා මම ආටිකල් එක කියුවේ නැහැ. ඒ නිසා මම කියන්නේ මම භූපතිගේ කෝඩ් කරපු ටිකෙන් මම ගන්නෙ. ඒ තමයි මේ මෙනිකා කොම්පොසිෂන් කඩනවා සහ කොම්පොසිෂන් වලින් බැහැර වෙනවා කියන එක. හැබැයි මම මෙනිකාට මම කැමතිම ෆොටෝ ටික මට කොම්පොසිෂන් තියෙනවා. දැන් අද මෙතන පෙන්නපු හොඳම ටිකේ මට කොම්පොසිෂන් තියෙනවා. මම හරියට ඒක මම කොම්පොසිෂන් වලට ආදරය කරන කෙනෙක් විතර මම ඒක මාර්ගයෙන් මම විඳිනවා. ඒ දෙවෙනි කාරණා. ඒත් එක්ක දැන් මම පුදුයි අදහසක් අහනවා. ඒ තමයි දැන් අද වෙනකොට කලාව මේ ධනවාදයට මම හිතන්නේ ධනපතිවාදයට කියන ඔක්කොටම යටත්ලා තියෙන්නේ. ලංකාවේ අපි දකින හැරල්ඩ් පීරිස් එකේ ජේ.ඩී. පෙරේරා එකේ එහාට ගිහිල්ලා ලන්ඩන් එහාට ගිහිල්ලා බලද්දී ලෝක මට්ටමේදී මේ සමහර පින්තූර එල්ලද්දී පින්තූරට අදාළ කාපට් එක වෙනස් කරනවා. ගැලරි එකේ. අදාළ ෆොටෝ එකට මෝල් එකේ තියෙන පේන්ට් එක වෙනස් කරනවා. හැම දෙයක්ම. ඒ කියන්නේ තාක්ෂණය කියන දේ පුරුවෙන් පාවිච්චි කරනවා. ඒතර එක තැනකදී මම හිතන්නේ ප්‍රශ්නයක් අහනවා මෙනිකාගෙන් තාක්ෂණය අද දවසේ තියෙන තාක්ෂණය නැත්නම් ඩිජිටල් කිරීම, එඩිට් කිරීම කොච්චර දුරට එකඟද මෙනිකා කියන කාරණේ. මේ ඉස්සලා මේගොල්ලෝ අහන ප්‍රශ්නේදී එතනදී මම දැකපු දේ තමයි දැන් අද වෙද්දි තාක්ෂණය කියන දේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ ආර්ට් එකත් එක්ක. එතනදී කොච්චර දුරට නිර්මාණ ශිල්පියාගේ නිර්මාණශීලීත්වය කියන දේ ඉස්පතු කරන්න තාක්ෂණය පාවිච්චි කරනවද? ඒක හරි සංකීර්ණ තැනක්. ඒත් එක්ක උපදී මම හරි කැමතියි. මම අද විශේෂයෙන්ම මේ නිවාඩුවට ආවේ දවස් කිහිපයකට මේක දැකලා ඉක්මනට ආවේ. මොකද මම දකිනවා භූපති ලොකු මහන්සියක් ගන්නවා මේක මේ වෙනස් කරන්න. අපි කියන ඔය කියන අපි දුන්න සරවුන්ඩ් ෆොටෝග්‍රැෆි වෙන්න පුළුවන්. නැත්නම් මේ සංගම් මූලික කරගත්ත මේ රාමුගත ආකෘතිය කඩන්න භූපති තනියෙන් මහන්සියක් දක්වනවා. ඔව් සමාවෙන්න. ඒ කියන්නේ මේ ලොකු මහන්සියක් දක්වනවා මේක වෙනස් කරන්න. ඉතින් මම ඒකට කැමතියි. මොකද ඒකට වෙනසක් ඒ කියන්නේ චැලෙන්ජ් එකක් තියෙන්න ඕනේ. ප්‍රතිරෝධයක් තියෙන්න ඕනේ. සහ ඒ ඝට්ටනය තුලින් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒකට හරි කැමතියි. ඉතින් ඒක කොතනටද ගෙනියන්නේ? ඔන්න ඔය කියන කාරණා කීපයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් නෙවෙයි. මගේ අදහසක් කිව්වේ. බොහොම ස්තුතියි. ඔව් මේ හොඳ ප්‍රශ්නයක්. මගේ ෆේවරිට්ම ප්‍රශ්නයක්. දැන් මම බොහොම කෙටියෙන් කියන දැන් ලංකාවේ චිත්‍ර කලාව මම හිතන්නේ ජගත්ලා දන්නවා. මට වඩා චිත්‍ර කලාව ගත්තම දැන් ඔය ගැලරි කියන එක මට්ටම් වල ලෝකේ. ඇල්ෆා ගැලරි කියලා තියෙනවා. ඒක ලංකාවේ නෑ නේද? ඇල්ෆා ගැලරි ලංකාවේ නෑ. ඔය තියරි වලදී ගත්තම ගැලරි කැටගරයිස් කරන විදිහ තියෙනවා. ඔක්ෂන් හවුසස් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක තමයි ඔය ආර්ට් මාකට් ඇනලයිස් කරද්දී ගැලරීස් කැටගරයිස් කරන්නේ. ඒතරගේ පළවෙනි තුන වගේ ගියාට පස්සේ තියෙන රීජනල් ගැලරීස් කියන වගේ ආර්ථික ස්ට්‍රක්චර් එක තමයි ලංකාවේ තියෙන්නේ. දැන් උදාහරණ විදිහට සත්‍ය ෆර්නෑන්ඩෝ තමයි මම හිතන්නේ ටිකක් හැදුවේ. එයා යාගේ තාත්තා පැරඩයිස් රෝඩ් එකේ මේ උදේශාන්ත ෆර්නෑන්ඩෝ. ඒක තමයි මම හිතන්නේ මෙතන ඉන්න සමහරව දන්නේ නැතුව ඇති. ඒතර ගොඩාක් ලංකාවේ සාමාන්‍ය කලා භාවිතයෙන් බහැරව ආර්ට් මාකට් එකේ ඉන්නේ. ඒතර ඒගොල්ලන්ටත් ඔක ඔච්චර නැහැ. උදාහරණ විදිහට සස්කියා ගැලරි එක ගත්තත් වයිට් කියුබ් ගැලරි එක. වයිට් කියුබ් ගැලරි එක. ඒක කියන වයිට් කියුබ් ගැලරීස් කියලා. අර වාකියෝගේ කාපට් එක මාරු කරන්න බෑ. ඒ ප්‍රාග්ධානය සස්කියාටත් නැතුව ඇති සමහර විට. සමහරට ප්‍රොෆිට් එක අඩු හින්දා ගන්න නැතුව ඇති. නමුත් දැන් මේක කරනවා හැබැයි මාස 6කට පාරක් තමයි බර්ග්ස් වෙනස් වෙන්නේ. ජොන් කීල්ස් සම්බන්ධ වෙලා වෙන ක්‍රමයකට හදාගෙන කරන ගැලරි එකක් තියෙනවා මේ MMCA කියලා Museum of Modern and Contemporary Arts කියලා මේ ප්‍රෙස් ගැලරි. අවුරුදු 4ක් විතර කරන්නේ. අවුරුදු 4ක් විතර. ඒකේ මේ ශාමිනි කියලා ඉන්නවා කියුරේටර් කෙනෙකුත්. එතකොට දැන් හැබැයි දැන් හැදෙනවා දැන් ඊයේ පෙරේදා ඉඳලා අපි ගියා ඊයේ විවෘත කිරීම කරලා මේ සතියේ සති කිහිපයකට කලින් මේ ආටිස්ට් ගැලරි කියලා. දැන් ඒ වගේ තමයි ඒක තනිකර ප්‍රාග්ධනය කියවවලද තියෙන්නේ. ආටිස්ට් ගැලරි එකක කරන්න මම බාරුවේ. ආටිස්ට් බෑ. ඒතර හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියනකොට මැනිකා මෙතනින් උඩට එන්න ඕනි කියලා මැනිකාට මැනිකාගේ පින්තූර ප්‍රසන්ට් කරගෙන ඒක කරන්න සල්ලි නැහැ. විශාල වැඩක් නවා කියනවා වගේ ලස්සනට ප්‍රසන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ කියන අපි බටහිර National Gallery of Victoria hari, National Gallery of London hari, ඕන එක මොමායක hari, මොකායක hari, ඕන gallery එකක් ගත්තොත් famous ලෝකේ ඒක ඊට පස්සේ දැන් භාගිය රොකෆෙලා ෆැමිලි එක මොනවද ආර්ට්ස් වලට කරන්නේ? හරිද මොමායකත් එක්ක ඊට පස්සේ නේද විශාල කතාවක්. right ඒගොල්ලෝ කොච්චර ආර්ට් එකට අත දානවද? ඒක මම හිතන්නේ ප්‍රශ්නේ තමයි රිස්ක් එක තමයි ඔයා ආර්ට් වල අර වගේ ධනවාදයේ ෆිනිෂ් එක ගන්න ඇතුළට යන්න gallery එක පැත්තට ඩිමාන්ඩ් එකක් එනවා. Curator එකෙන් ඉන්වෙස්ටර් එකෙන් නේද? ඒ වගේ ඩිමාන්ඩ් එකක් එනවා. පොඩි දේවල් වෙන්නේ. දැන් මම මේ ළඟදී මම මේ වෙනසක්දී කිව්වා මම මේ ළඟදී ගිහිල්ලා ඉතර gallery එකක ඉන්නකොට මට අහනවා මේ වෙන වාසික ආටිස්ට් කෙනෙක් ඇවිල්ලා ඉඳගෙන එතන ඉන්න කියුරේටර්ම නෙවෙයි එතන ඉන්න මේ නිකන් gallery එක බාර කෙනෙක් එක්ක කතා කරනවා. ඒතර ආරයා කියන්නේ මෙන්න මෙහෙම. නෑ මෙහෙමයි. එයා ආරයා කියනවා මේ මගේ water color තියෙනවා, මේ pastel තියෙනවා,
මම හිතන්නේ මේක මම අහන් ඉඳි අරවින්දත් හිටියා සාක්ෂියක් තියෙන අරවින්දත් හිටියා අපි දෙන්නම අහන් හිටියේ එහෙම කියනකොට අර කිව්ව නෑ ඇක්‍රලික් විතරයි ලියාගන්න ඇක්‍රලික් විතරයි right ඊට පස්සේ අර සයිසස් කිව්ව නෑ මේ අඩි මෙච්චර එක විදියෙන් ඒ විදිය විතරයි ඒක විතරයි ඔක්කොම කියනවා දැන් මේක පිටුපාන්න බෑනේ යාගේ ට්‍රාක්ටරේ සයිස් එකේ ඉඳලා මීඩියම් එක කිව්වා මේ එක්සිබිෂන් එක අපි නැත්තම් විතර ආරම්භ right මේක අන්තිමට කනට ඇහිච්ච එක හරිද මම ගැලරියක නම කියන්නේ හොඳද ගැලරියක කීපයක් ලංකාවේ ඉස්සරහින් එතකොට soft power කියන්නේ මෘදු බලය කෙලින් කියන්නේ NGOs වෙන්න පුළුවන් institutes වෙන්න පුළුවන් educational institute university එකේ තියෙන funding වෙන්න පුළුවන් ඒගොල්ලෝ කෙලින් ඒවා දෙනවා කෙලින්ම ඒවා දෙලා කියන්නේ මේක කරන්නේ ඒ සීමාව ඇතුළේ එතකොට ඉන්න ඕනේ එතකොට ඕකේ කේස් එක ඒතර අතරම මම කියපු C4 එක FC4 group එක වෙන්න පුළුවන් ඊට පස්සේ ගත්තාම මම අර කියපු ෆොටෝ එක ඊට පස්සේ ගත්තාම මොනවද මේ අන්තිමට ලින්ක්ඩින් බ්‍රදර්හුඩ් එක වෙන්න පුළුවන් ඒගොල්ලෝ ෆයිට් කරේ තනියම ඉඳලා සබයි වෙන්නත් බැරුව මේ ගැලරි සිස්ටම් එකට ගියාම විනාශ වෙනවා ආත්මයක්. ඒතකොට කොහොමද අපි තනි ෆන්ඩ් කෙනෙකුට යටත් නොවි අපි තනියම වැඩ කරන්න තමයි කොහොමද අපි සෝෂල් සිස්ටම් එකක් හදාගන්නේ? ඒක තමයි මම හිතන්නේ ලංකාවේ අඩු ඒක තමයි සීක්වල් එක try කරන්නේ. අපේ තට්ටු තුනක් පොරුප්පු එක්සිබිෂන් එකේ බජට් එක 3 මිලියන්. 3 මිලියන්. ඔක්කොම අපිට ඕනේ විදිහට කරේ. අපි කියන මට ඕනේ විදිහට නෙවෙයි. මම අකමැති පින්තූර ඕන තරම් තිබ්බා එක්සිබිෂන් එකේ. කීප දෙනෙක් මගෙන් ඇවිල්ලා අහුවා මේ පින්තූර කොහමද ඔයා ඉන්න එක්සිබිෂන් එකක එන්නේ කියලා. නැත්තම් මමත් ආයි කිව්වට කෙනෙක්. මට ඕනේ වෙල්ලුවා දැන් මෙතන මම අකමැති දේවල් ඕනේ තරම් වුණා. මෙතන කිව්ව සමහර අදහස් සීක්වල් එක නියෝජනය කරමින් කරපු අදහස් මම එකඟ නැහැ. බට් ඒක තමයි අපි සාමූහිකත්වයට එකඟ වෙනවා කියලා කියන්නේ. ඒ වගේම මම වේදිකාවුනත් මම කියනවා මම අහවල අදහසට එකඟ නැහැ. නේ? මම හිතන්නේ අසීරු වැඩක්. මගේ නම් යෝජනාව තමයි කලාකාරයෝ ඒගොල්ලෝ එකතු වෙන්න ඕනේ. අජිත් කුමාරසිරි ඔබට ලස්සන කතාවක් කියනවා. ආටිස්ට්ලටයි ආටිස්ට් කණ්ඩායම් වලටයි සිමෙන්ති දාලා තැනක් හම්බුනොත් උන් ඉවරයි. මම හිතන්නේ ඒකේ සිමෙන්ති කියන සමාවෙන ආකිටෙක්ස්ලා කියන්නේ තැනක් හම්බෙන කියන එක නෙවෙයි. ඒ කියන්නේ මේ අර මතු පිට අර්ථය ගන්න එපා. ඒක රෙටොරික් කියන්නේ. ඒ කියන්නේ ඒක තැනකට මෙන්න මේකයි අපි කරන්න කියලා කරන්න ගියපු ගමන්ම මම හිතන්නේ අපි ආටිස්ට් කෙනෙකුගේ අපිට තියෙන එමන්සිපේෂන් එක නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නේ. මුලින් පල්ලියෙන් පාලනය කරා. පන්සලෙන් පල්ලියෙන් කලාව පාලනය කරේ. ඊට පස්සේ යුගයේදී රාජ්‍යයෙන් පාලනය කරා. දැන් මේ දෙකටම බලය නැහැ. බලය අඩුයි. දැන් පාලනය කරන්නේ galleries and මේ institutes. ඒගොල්ලෝ තමයි ආර්ට් පාලනය කරන්නේ. curators ලා. ඊට පස්සේ මේ මොනද bidding companies මොනවද කියන්නේ? auction මේ Sotheby's වෙන්න පුළුවන්, Christie's වෙන්න පුළුවන්. ලංකාවට ආවනේ Sotheby's ලා තියේ පෙරද ගිහලා පොඩි charity වැඩක් කරලා ගියා. සිනිමා ලයිෆ් එකේ මම කකුල් දෙක පල්ලේ තුවේ ඉන්නේ. එතකොට ඒ කියන්නේ මේගොල්ලෝ ආර්ට් වලට අත දාන විදිය ඉතා සංකීර්ණයි. ඉතින් yes රෙක්ටා ඒ මම තාසයි එහෙම ෆිනිෂ් වෙලා දැන් ඒ ෆිනිෂ් එක තියෙනවා ටිකක් මේ අතන ගැලරි එකේ දැන් මම ඊයේ පෙරේදා ගියා ශනාතනන්ගේ ටී ශනාතනන්ගේ ඉන්ස්ටලේෂන් එකක් අර ලොකුවට මේ නේද මේ මොනවද මේ අර බංකරයක් හදපු එකක් තියෙනවා මේ පුළුවන් නම් බලන්න ඒක තව මාස දෙකක් විතර තියෙනවා ඉවරයිද my god සංසාරේ මේ ක්‍රස්කට් ගැලරි එකේ මම හිතන්නේ ඒ ඉන්ස්ටලේෂන් එක එතන ඇරෙන්න හරි අමාරුයි වෙන ගැලරි එකක කරන්න. මම කල්පනා කරා ලංකාවේ කොහෙද ඒක කරන්න පුළුවන් කියලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන් කියලා. ඒ ෆීලිං එක එන්නේ. බංකරේ ඇතුළට ගියාම මට හිතුණා අනිවාර්යයෙන් මට වෙඩි කන්න වෙයි කියලා. ඒ කළුවර ඒ බය බෝ එකේ රියෝ එකේ කරා නේද? ඔව් කොලම් ස්කෝප් එකේ හරි නේ 15 කරපු එක. ඔව්. මම ඒකෙදි දැක්කා මට මෙතෙන්දි මෝ ෆීලිං එක ආවා ඒ ෆිනිෂ් එකත් එක්ක. රිෆයින් කරලා. එතකොට ඒක ප්‍රාග්ධනයත් එක්ක තමයි ෆිනිෂ් එක ආවේ. ඒ මට ඒ ෆීලිං එක පිටිපස්සේ ලොකු ප්‍රාග්ධනයක් තියෙනවා. බට් ටීචර්ලාට මම හිතන්නේ යා ඔතන නම්බරේනමයි කියලා ඒගොල්ලන්ට ඕනි විදියට. බට් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රාග්ධනය සහ ආටිස්ට් අතර ප්‍රශ්නේ. මේක මටත් උත්තරයක් නැහැ. මට මෙන්න මෙච්චරයි. මම කියන්නේ සස්කියා වේවා තාබුගල බලන්න ඔයගොල්ලෝ රහිලේ ගියා ආදිව චිත්‍රපටි බවලා හරිද චිත්‍රපටි ෆීල්ඩ් එක සම්පූර්ණයෙන් අතර ගත්තා තාබුගල එක වෙලාවක තාබුගල කියන මනුස්සයා ඉවර කරනවා රයිට් මම කිව්වා මේකට මට මයික් එක දෙන්න බෑ හරිද එතකොට මේ ඒ කියන්නේ අපිට මෙච්චරයි කරන්න පුළුවන් ඔයා ඕන කෙනෙක්ගෙන් මම කියන්නේ ප්‍රාර්ථනා කරතර කමක් නැහැ මහින්ද රාජපක්ෂගෙන් වුණා ඔයාගේ ආර්ට්වර්ක් එකට අනුගාන්න නැත්තා that's it හැබැයි මම පොඩි දෙයක් කියන්නම් අපිට අපේ අලුත් ෆිල්ම් එකට බජට් එක මිලියන 50යි 500 lakhs
තප්පර 20ක සීන් එකක් වෙනස් කරන්න දෙන්නක් කිව්වා. තප්පර 20ද ලක්ෂ 500ද? ඒක තමයි choice එක. ඒ විදිහට තමයි ඔක එන්නේ හොඳේ. ලේසි නෑ. තප්පර 20ද ලක්ෂ 500ද? ඒක තමයි choice එක. බොහොම ස්තුතියි. ආයෙත් කතා කරන්න. පොරොන්දු. Just say thank you very much for Sequel Collective for inviting me to this session and to focus on my work. I am not very used to being very public, so it was difficult, but at the same time very interesting, and thank you all for coming and being here for so long. මෙච්චර කාලයක් මෙතන හිටපු එකට බොහොම ස්තුතියි.